බිම්බිසාර රජතුමා. රජුරවන්ට මල් නැති වුණොත් මට කාරණා තුනක් විඳින්න වෙයි. මොකද්ද? එක්ක මරණ දණ්ඩනය. නැත්තම් රැකියාව නැති වෙනවා. නැත්තම් හිරේට යන්න වෙනවා. ඔය තුනෙන් එකක් මට වෙනවා. මෙයා මොකද කළේ? එවෙලෙම ජීවිත ආසාවත් ඇරියා. මාව මැරුවත් කමක් නැහැ. භාග්‍යවත් වහන්සේ වෙනුවෙන්. භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන්. ලෞතර බුදුරජාණන් වහන්සේට ජීවිතේ පූජා කළා. දෙසරයක් හිතුවේ නැහැ. ගත්ත මල් දෝතක් බුදුරජාණන් වහන්සේගේ ශීර්ෂ ධාතුව දෙසට මල් විසිකලා. සමහත්තයා එක මලක්වත් බිම වැටුන්නේ වියනක් ඇතුරුවා වගේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ උතුම් සිරස මත මල් වියන පිහිටියා. දැන් සුමන මාලාකාරයට තව සතුටුයි මේ ප්‍රාතිහාර්ය දැකලා. ගත්ත තව මල් දෝතක් විසිකලා බුදුරජාණන් වහන්සේගේ දකුණු ශරීරය දෙසට බුදුරජාණන් වහන්සේගේ දකුණු පසින් පහළට තිරයක් දැම්ම වගේ ඒ සමම්පිච්ච මල් ටික පතිත වුණා. තව සතුටුයි ගත්ත මල් දෝතක් බුදුරජාණන් වහන්සේ දෙසට විසිකලා ඒ මල් ටික බුදුරජාණන් වහන්සේගේ පිටුපසින් තිරයක් ආකාරයට වැටුණා. තව සතුටුයි ඉතිරි වෙලා තිබුණේ තව එකම දෝතයි. ඒ දෝතත් අරගෙන බුදුරජාණන් වහන්සේගේ වම් ශ්‍රී හස්තයේ දෙසට ඒ මල් පූජා කරනු ලැබුවා. එවිට ඒ මල් බුදුරජාණන් වහන්සේගේ වම් පැත්තේ තිරයක් විදියට වැටුණා. පින්වත්නි දැන් බුදුරජාණන් වහන්සේ මල් පෙට්ටියක් ඇතුලේ වැඩ හිටිනවා. මල් කුටියක් ඇතුලේ වැඩ හිටිනවා. මල් කුඩාරමක් මැද වැඩ හිටිනවා. මොනතරම් අසිරිමත්ද? බුදුරැස් විහිදෙනකොට සමම්පිච්ච මල් නිල් පාට වෙනවා. කහ පාට වෙනවා, රතු පාට වෙනවා, සුදු පාට වෙනවා, තැඹිලි පාට වෙනවා, විවිධ වර්ණෙන් බබලනවා. මේ අසිරිය දැක්කයින් පස්සේ සුමන මාලාකාරයා සාදු සාදු ගානුමෝදන් වෙනවා පින. බුදුරජාණන් වහන්සේ කල්පනා කළා සුමන මාලාකාරයාගේ හිත තව පහදවන්න ඕන. මම මේ පාරේ මේ ආකාරයටම වඩින්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ දැන් අර මල් කුටිය තුල සමම්පිච්ච මල් කුටිය තුලම වැඩ ඉඳගෙන පාරේ වඩිනවා. මල් බුදුහාමුදුරන්ගේ පිටුපස්සෙන් පැමිණෙනවා. බුදුරැස් විහිදෙමින් මේ ආශ්චර්යය. මේ දකින මිනිස්සුන්ටත් සතුටුයි. ඔවුන් සලුපිලි මේ හිස වටා තියෙන සලුපිලි ගලවලා අර ජටා ගැට ගහන් ඉන්නනම් ගලවලා හිස වටා කරකවා බුදු ගුණ ගය ගයා එහෙම් පිටින් පෙරහැරක් දැන් මහ පාරේ. ජයഘോഷා පතුරවන බුදුරජාණන් වහන්සේට ස්තුති ගීත ගායනා කරනවා. සුමන මාලාකාරයට තව සතුටුයයි. මගේ පින්කම නිසානේ මේ මිනිස්සු මෙහෙම හැමෝම දායක වෙන්නේ. එහෙනම් දැන් බලන්න මේ පින්බිමේ මේ පින්කම සූදානම් කරන්නට යම් කිසි කෙනෙක් මුල් වූවාද?